සුදු ඒවෙන් සැලෙන් පිස්සු තියෙනවා. ඔය මහා වට්ටම් බලමලි මම මේ අවුරුදු ගණන් දෙක ළඟ එක අනේකි. උන් කරන වැඩවලින් මට හොඳයි මල්ලි. ඒ ඇයි? ආවිල්ලා තනිකර ප්‍රෝඩාවනේ කරන්නේ. මේ පිස්සුනේ ප්‍රෝ පලං ගිහලා තියෙන ඉස්ක පුතාලා කරපු වැඩේ ඉන්න. ඔව්නේ. ඔලෝ පලං ගිහලා තියන්නේ. දැන් ඇවිල්ලා මේ බිස්නස් අරම්මන මොකුත් නැහැලුනේ. කාගේද? මේ හෝටල් වල ආරේ මේ කිසි දෙයක ටූරිසම් මනම්මන ඔය ඒවා යථාකාලීදී පත් වෙනවා. ඉතින් උනාට මේ අර විනාශ වෙච්ච හදන්න යනවා මල්ලි මාර්ගාලය. අල්ලන්නේ. මං හිතන්නේ බුදු කොහෙද මල්ලි ගෙවල්? මම ඇවිල්ලා මේ කොළොන්නේ. කොළොන්නේ කියන්නේ ඇඹිලිපිටිය? ඔව් ඇඹිලිපිටිය කොළොන්නේ. ඔය අපේ අර කවුද මේ මොකක්ද අර මාලිගාවත් තියෙන මොකක්ද අර මිටි රජා හිටපු මොකක්ද? මේ මඩුවන්ගල වලව්ව. මඩුවන්ගල වලව්වට අල්ලපු ගෙදරින් මගේ යාළුවෙක් ඉන්නේ. ආ මඩුවන්ගල වලව්ව පාස් කරන තමයි කොළොන්නේ කොම්බිනේෂන් එක කරන්නේ. කෑල්ල පැත්තට යනවා. කෑල්ල හන්දියෙන් පොඩ්ඩක් මේ පැත්තට යනවා. මගේ යාළුවෙක් උදේ අතන හන්දිය කොම්බිනේෂන් එක කරන්න උදේම ටවුන් එකේ. පොලක් තියෙන දවසේ මම විසන්සු මං ගියේ උගේ ගේ ගානේ දැන් බැලුවෙන් පස්සේ පිටිපස්ස බැලුවෙන් පස්සේ වහුව පේන්නේ. ඔව්. මේක ඇවිල්ලා මේ ගම්බිරිස්නේ ආර්ථිකනේ. ඔව් ගම්බිරිස් කුරුඳු. මේක ඇවිල්ලා මේ ඇත්තටම ඇවිල්ලා අයියේ මහින්ද මහත්තයා හිටියනම් කවදාවත් මේකක් වෙන්නේ නැහැ රටට. ඔයා මහින්ද මහත්තයා රට ගියේ මහින්ද මහත්තයාගෙන් කොරියාවේ අර මේ ගියපු පකයිනේ දැන් මේ අමර කුමාර වේදේශික පුතාලා. උට එන ගානේ මල්ලි. ඔය නැත්තම් උට ගියා මේ ජේපීආන්නේ කොහෙද ඒ රට ගිහලා පොඩ්ඩක් බලන්න. ඕ 2000 ඉඳලාම කොරියාවට හරි මෙහි යවුවා. එතනදලා යුද්ධය දැන් මේ පේනවනේ හෙන ගන්න හිමින්ද බලන්න. මහා බාණ්ඩගල් පිරලා ඉතුරු එකක් දැන් බාණ්ඩ හිලා. ඊළඟ පාරවල් කැඩිච්ච මගුපාර බලන්නකෝ වෙන වැඩේ ඔගේ. මේ ගල්ලා ඉතින් ඇත්තටම දැන් මහින්ද මහත්තයා කොහෙද ඉන්නේ? මං ජපානේ. ජපානයේ අපේ LPG කට්ටිය වලක් ඉන්නවනේ. ඔව් දකුණු පළාත කට්ටිය ගොඩක් ඉන්නවා. ඔව් අම්මෝ LPG කෙනෙක් කෙවුටක් ගාමල කෝල් එකකින් LPG මගේ ඉන්න සහෝදරයෙක් ඔය කියලා මට ඉන්න දන්නේ නැහැ කොයි කියලා. එහෙම. ඔව්. අසල LPG නේ. LPG නේ? මගේ LPG මාගේ. ඒතර කාර්යවසම්ල එහෙම දන්නවද? ඔව් කාර්යවසම් කියන අපේ ඔව් ඒ කොල්ලෙක් හිටියා ඉන්නවද? නෑ මේ රෝහණ කාර්යවසම් අර මගේ හොඳ පිට්ටකනේ. මේ ඔය කාර්යසම්ගේ පුතෙක් රටේ හිටියා මේ නියාගම කොල්ලෙක් දැන් ආවද කොහෙද? ජපානේ. අපි ඉන්න අපේ ඔය ජපානේ දැන් එහෙනම් කරන අපි USG කියලා මේ වාහන අරම්මන් එහෙම යවනේ LPGද? ඉන්න දන්න කියන කීප දෙනෙක් ඉන්නවා. එතකොට මේ අසේලේ දැන් මොකද මේ නාමල්ව ගේන්න ක්‍රමයක් නැද්ද මොකක් හරි මේ කර දැන් ඌ පොඩ මේමයි තියෙන්නේ. මේකේ ඒ කාලේ තුනේ විපක්ෂයයි ආණ්ඩු පක්ෂයයි. ඔව්. අද මේ විපක්ෂයේ ආණ්ඩු පක්ෂය නැහැ. ආණ්ඩු පක්ෂ කොහොම නැතිවෙන් ටික කැවිලා දීලා කොට අතර විපක්ෂයේ හිටපු UMP එකයි සජබේ මේ පෝට් මේ සියල්ල අද වෙන්නේ මේ ටිකේ එකට එකතු වුණොත් තමයි මේ ගේම ගන්න පුළුවන්. එහෙම නැත්නම් මොකෙන් බලේ ගන්න අමාරුයි මගේ. අමාරුනේ. ඔව් මම අර කන්ට්‍රේ පෙට්‍රල් ගෙනපු අවියවුද හැමම පක්ෂේ කාඩ් වල කෙනෙකුටම ගෙදෙට් එකක් දීලා තියෙන්නේ. නෑ. ඒෙන් තමයි හමුදාව අඩු කරනවා දැන්. හමුදාව 80000යි. මේක අඩු කරලා ඉතින් ඒ ලක්ෂ 3ට වඩා අඩු කරන් පස්සේ ලක්ෂ 3 කාඩ් එකේ මොන්ට ඉන්නවනේ. ඔව් නේ. හරි. ඔය මේ රටේ මේ පක්ෂයන්ට තේරෙන්නේ නැහැ කිව්වට ඕවා. හරිද? ඕකනේ ගේම් එක ගන්න දන්නේ. ඉතින් මුංගේ මේ එහෙමයි. ජාත්‍යන්තරයත් එක්ක නේ ඕන රටක් තියෙන ජාත්‍යන්තරේ ගන්න නැත්නම් ඉවරයිනේ. ඒ ජාත්‍යන්තරේ මේ ආණ්ඩුව පෙළන දවසට පෙළනවා. ඒකට අපිට පෙළන්න බෑ මේක. බෑ. කොහොම හරි ඉතින් ඒ බොරුවට නාමල් වගේ එන්න කොහොම හරි තරෙන් තමයි ඒගොල්ලන්ගේ වැඩේ කරුන්නේ නැත්තම් ගෙදර යවුවා. ඔව්. පොඩ්ඩක් හරි මේ බඩු ගණන් වැඩි හරි මේ කියලා පොඩ්ඩක් කෑ ගහන්න. ගල්ලා මේ කරලා මම දැන් අර ඊයවන් කතා කරා පොළොවේ බිත්තර ගැන 3,76,000 බල දැන්ට වීඩියෝ මම වලට දාන්න. බලලා මට ගහපු කමෙන්ට් එකේ JP ගාවේ. ඔව් නේ. එහෙම ගහන්න ඕන බඩු වැඩි අරක වැඩි මේක වැඩි ඊයේම ගහන්න ඕන. අනිවාර්යෙන්ම මේ මම අනිද්දර මේ නාම ලොක්කලාට අර දැන් පොත්පත් එකතු කරන එකට මගේ යාළුවෙක් මට උදව්වක් කරනවා මම මට උදව් කරන්න ඕනේ නැහැ මේ දෙන එක නර පොටු කාර්යාලෙ ගිහින් ඉපන් කියලා.
කියන්නේ හොඳ වැඩක් කරනවා නම් මේ දරුවන්ට පොත්පත් ටිකක් දෙනවා. ඒක හොඳ වැඩක්. ඒක හොඳයි ඒක හොඳයි. මිනිහා ඉතින් මහින්ද මහත්තයත් එහෙමනේ ඒ වගේ මේ පුතත් ඒ මේ මාර්ගෙම යමින් දුප්පත් අයට උදව් කරන මේ රජ උනේ මේ පොට්ටුවේ ඡන්දවලින් මේ හුත්තිය පුතාලට වැරදි මල්ලි. ඔව් මේගොල්ලොත් මේ රට ගන්න කියන්නේ උත් එකනේ උනේ. ඔව් ඒකනේ මෙයාලා ජීවිත බලයක් කරන් මේගොල්ලෝ කේනිගීගේ ප්‍රතිපදා කට්ටිය මේකට තියන් පරික්කෝ ගන්න. ඔව්. එයා බරගාන කිරියන් ලයින් එකක් තියෙනවා. මොයි නෙවිල්ලා. මේ නෙවිල්ලා හම්බ කරලා තියෙන හිමින් නෙවෙයිනේ. ඔව් ඒක නම් තියෙන පොඩි එකක් ඇවිල්ලා. දැන් අන්රගේ ආරක්ෂකයා ඌ අර ගෙදර හොදනෝ ගිහිල්ලා. මහින්දගේ ආරක්ෂකයා කොහොමද ඉන්නේ? ඔව් ඒක නම් ඒක ප්‍රශ්නේ මල්ලි. ප්‍රශ්න. හරි. එන්නගත් තියෙනවනේ. ඔව්. හරි. ඉන්න බුද්ධිමක මේක මෙහෙමයි. ඉන්නකොටනේ උනාට මෙරටේ පාවෙන ඡන්දවලින් මේ ටර්න් වෙන්නේ තරුණ ඡන්දවලින්නේ. උන්ට තේරෙනවනේ කතාව මොකද්ද කියන එක. ඔව්. ඒ කියන්නේ කෙලුණේ. ඒකල අසීමිත විදිහට හම්බ කරගත්තා අර මෙහෙ ගල්ලා ඉතින් ඒව හම්බ කරේ එමින්ද මේ ප්‍රාදේශීය මන්ත්‍රීවරයා හිටියේ කෝට්ට වගේ ඌ මාසයක් යනකොට මහත්තුන එක බොහොම මහත්තුනේ. ඔව්. හරිද ඒ මනේ මේගොල්ලොත් මේ දූෂණ වංචායි ඉඳ දුන්නානේ ඒකින්ද අද්දම කෙලවලා තියෙන්නේ. ඒවද නාමල් ඒව තේරුම් ගන්න ඕන දූෂිතව අර මේ ඈත් කරගෙන අර මේ කරන්න තාත්තා කරපු දෙයක් නොකර තේරුම් ගන්න අපි මොනවද නොවේද හරියට අපිට කිව්වේ නෑනේ. ඔව්. මං ගියේ නැත්තේ මං කිව්වේ බල අපි සිය බලලා ගෑනව නැද්ද? බල ඇඳන් යට ඉති මිනිස්සු බල. ඔව්. බලජානේද? රවුල් වවාගෙන මාරුන් ගිය මිනිස්සු බල. අපි ඇඳන් යට හිටියෙත් නෑ. අපි එදී හිටියේ. හරි මේ මුකුන්ද මල්ලේ සුගීසර බණ්ඩල මොන පගේවද? ඔව් ඒක තමයි ඌ මුකුන්ද. මොන විශ්ේ පොතද මේ මම ගාන. අනිත් එක අසෙලා ඌ ඇවිල්ලා අපේ මූදයෙන් පන්නන්න වැඩ කරපු පාරයෝ. ඔව්. අනිත් එක ඌ ඇවිල්ලා ජාතිය අනම්මන අවසන කතානේ කිව්වේ. ඔව්. ඌත් එහෙමයි අර අනිත් අර ලෝයර් කාර්යයත් එහෙමයි. අනවශ්‍ය කතාවක් නිතර කිව්වේ. මුකුන්ද මු. ඔව් 12ත්. මහත්තයා තමයි වංග ගාව ගිහිල්ලා. ඔව්. දැන් ආයෙත් මු ලැජ්ජ නැද්ද? ලැජ්ජ නැහැ. ඕකුලා ඌන් ලං කරගත් ගන්න එක තමයි විනාශ නාමල්ගේ ඈ. ඒක තමයි බලන්න ඔයත් මේ හරියට රබිලෝගේ තැලක් කියලා වෙනවා මට කියන්නේ මෙච්චර වෙන්නේ. එහෙනම් කෝල් එකක් කරනවා මට මේ මම ආයෙ කෝල් එකක් දෙන්නම් ඈ. හරි මල්ලි පුසන්න. හරි පුසන්න.